හෙලෝ කට්ටිය කොහොමද ඉතින්? අද අපේ ගමනාන්තය වෙන්නේ ගාල්ලේ තල්පේ. අද අපේ ගමන් සගයා වෙන්නේ කුරුණෑගල ගාල්ලා දෙවිකින් මාර්ගයේ බස් රථයක්. මේ ගමනේ අපේ නවතැන්පල තමයි තල්පේ නැචරල් පූල් එක ගාවම තියෙන අසාබේ බීච්. ඉතා සුන්දර මුහුදු දර්ශනයක් මෙතන ඉඳන් ඔයාලට බලා ගන්න පුළුවන්. දවල් ආහාරයත් හෝටලේ හරහාම ලබාගත්තු අපේ දැන් සූදානම තල්පේ ඉඳන් කොග්ගල පැත්තට යන්න. මෙතන ඉඳන් අපේ ගමන් සගයා වෙන්නේ මෙන්න මේ මෝටර් බයිසිකලය. අද හවස් වරුවේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජනකෞතුකාගාරය වගේම ලෝක ප්‍රසිද්ධ කොග්ගල රීටිපන්න දීවර කර්මාන්තයේම නැත්තම් ස්ටිල් ෆිෂින් බලන්න තමයි අපේ ප්ලෑන් එක. කොග්ගල 5-way view point එකත් පහු කරගෙන අපි මේ යන්නේ මාර්ටින් වික්‍රමසිංහ ජනකෞතුකාගාරය පැත්තට. 5-way view point එකේ විස්තර වෙනම කියන්නම්කෝ. කෞතුකාගාරය බලන්න යන ඔයාලට එහෙම නැත්නම් වැඩිහිටි පුද්ගලයාට රුපියල් 100ක ටිකට් එකක් මිලදී ගන්න අවශ්‍යයි. කෞතුකාගාර භූමියට ඇතුල් වෙද්දිම ඔලුවට එන අදහස තමයි මෙතන නම් හොඳට පාලනය වෙනවා වගේ කියන එක. අපි ගියේ ඉරිදා දවසක නිසා සැලකිය යුතු පිරිසක් කෞතුකාගාරය බලන්න ඇවිත් හිටියා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ අභාවයෙන් පස්සේ 1982 වර්ෂයේදී තමයි ඔහු උපන් මේ නිවස් සහිත භූමිය කෞතුකාගාරයක් ලෙස විවෘත කරලා තියෙන්නේ. මේ ජන කෞතුකාගාරය ඇතුලේ නරඹන්න තියෙන දේවල් ආකාර කීපයක් යටතේ වර්ග කරන්න පුළුවන්. ආගමික හා ලේඛන කලාවට සම්බන්ධ අංශ, කලාව හා සෞන්දර්ය, ගැමි කෘෂි කර්මාන්තය, විවිධ චාරිත්‍ර ක්‍රම, ගැමි කර්මාන්ත, ශ්‍රී ලංකාවේ පැරණි ඇඳුම් පැළඳුම් වගේ දේවල් කෞතුකාගාරය තුල වලට බලා ගන්න පුළුවන්. කෞතුකාගාරය ආරම්භයේදීම ගොඩනගා තිබෙන මේ ගොඩනැගිල්ලේ කලින් කියූ පරිදිම විවිධ ශේෂ්ත්‍රයන් යටතේ වර්ගීකරණය කරපු භාණ්ඩ හා නිර්මාණ ප්‍රදර්ශනය කර තිබෙනවා. මුළු තැන්ගේ උපකරණ, රූකඩ බලිතොවිල් ආදී විවිධ පාරම්පරික නිර්මාණ, ඇදහිලියා විශ්වාසෙන් අදාළ නිර්මාණ, පාරම්පරික ගැමි කර්මාන්තර දල් භාණ්ඩ හා නිර්මාණ, දිවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය ආදී අංශයන්ට අදාළ භාණ්ඩ වගේම ඒ වාගේ විකාශනයත් මෙහිදී මනාව බලා ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම වෙනම ගොඩනැගිල්ලක් තුල අතීතයේ සිට භාවිත කරපු ඇඳුම් පැළඳුම් හා ඒ වාගේ විකාශනය වගේම ඒ කාලේ භාවිත කරපු ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනය කරලා තියෙනවා.
නමුත් ඒ ප්‍රදේශයේ වීඩියෝ කිරීම තහනම් කියන දැන්වීම් පුරුදු තිබ්බ නිසා අපි ඒ ප්‍රදේශයේ වීඩියෝ ගත කරේ නැහැ. ඔබ මේ දකින එලිමාන් කොටසේ තියෙන්නේ අතීතයේ මිනිස්සු භාවිත කරපු විවිධ කරත්ත වර්ග වගේම මුහුදු යමට භාවිත කරපු ඔරු තෙප්පම් වගේ දේවල්. මාටින් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණවල අපි දකින බොහෝ දේ මේ කෞතුකාගාරය තුළ අන්තර්ගත කරලා වර්තමානයේ අපිට දකින්න සලසලා තියෙනවා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා ඉපදුන සහ කුඩා කල ගත කළ නිවසට. එතුමා ඉපදුණු කාමරය, එතුමා පරිහරණය කළ විවිධ භාණ්ඩ මෙම නිවස තුළ සංරක්ෂණය කර තිබෙනවා. ඒ වගේම එතුමාගේ නිර්මාණවල එකතුවක් රැකියාව හා සමාජ ජීවිතය පෙන්වන ඡායාරූප විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිවස අසලම එතුමා සහ එතුමාගේ බිරිඳ මිහිදන් කළ ස්ථාන අපට බලා ගන්න පුළුවන්. මේ කෞතුකාගාරයේ සතිය දින 7ම උදේ 9 සිට සවස 5 දක්වා විවෘතව පවතිනවා. මේ අවට සුන්දර පරිසරය හා මේ නිර්මාණ ආරක්ෂා වෙන විදිහට හැසිරෙන කියන එක තමයි අපගේ අවසන් එළීම් වෙන්නේ. අපි මේ ඇවිත් ඉන්නේ ජාත්‍යන්තර අවධානයක් දිනාගත්ත රිටිපන්න දීවර කර්මාන්තය සිදු කරන කොග්ගල වෙරළ තීරයට. රිටිපන්න දීවර කර්මාන්තයේ වර්තමාන වෙද්දී බොහෝදුරට කෙරෙන්නේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන්. මේ රිටක නැගලා ඡායාරූපයක් ගන්න රුපියල් 5000ක විතර මුදලක් සංචාරකයෙක්ගෙන් ණය කරනවා. දෙවනි දවසේ ගමන පටන් ගන්න කලින් බීච් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා කැස්පෑව බලන්න තමයි අපේ ලෑස්තිය. අපේ නවාතනයේ ඉඳන් අපි මේ බීච් එකට අඩිය තියන්නේම නැචරල් පූල් එක ළඟට. මෙතන තියෙන්නේ මේගිය කොරල් පරය. ඒ කොරල් පරය කාදනය වෙලා තමයි මේ නැචරල් පූල් එක එහෙම නැත්නම් ස්වභාවික නාන තටාකය හැදලා තියෙන්නේ. මෙතනම තමයි තල්පේ වෙරළ තීරයේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වෙච්චි මිනිස්සු විසින් කපපු පොල්ලලි වලවල් තියෙන්නේ. කැස්බෑව බලන්න සාමාන්‍යයෙන් ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුහුදු තීරය තමයි දලවැල්ල මුහුදු තීරය. ඒ වගේම අපි මේ දැන් ඉන්න තල්පේ මුහුදු වෙරළත් කැස්බෑව බලන්න ඉතාමත් හොඳ තැනක්.
මුදුතුරේ තිබුණු තරමක් සැඩ ගතිය නිසා කැස්පෑවන් ගොඩක් ළඟට බලන්න අපිට පුළුවන් වුණේ නැහැ. ඒත් විශාල කැස්පෑවන් 5-6 දෙනෙක් මේ ස්ථානයේ අපිට දැක් ගන්න පුළුවන් වුණා. අපේ නවාතැන්ම ආහාරගත්තු අපේ අද දවසේ මුල්ම ගමනාන්තය තමයි රෝමස්සල ජපාන් සාම චෛත්‍යය සහ ජංගල් බීච් වල තීරය. රෝමසල කන්දුවට තියෙන තවත් නිදහස් නිස්කලංක ස්ථානයක් තමයි ජපාන් සාම චෛත්‍ය කියන්නේ. ජපානයේ නිප්පොසාන් මියෝචි කියන බෞද්ධ නිකාය විසින් මෙවැනි සාම චෛත්‍ය 80කට වඩා ලෝපුරාදි කරලා තියෙනවා. ඉන් 4ක් ඔවුන් විසින් ඉදි කරලා තියෙන ශ්‍රී ලංකාව තුල. රෝමසල ඇරුණාම දෙහිවල, බණ්ඩාරවේල සහ අම්පාර ප්‍රදේශවල තමයි අනිත් චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. මේ චෛත්‍ය ව්‍යුහයේදී බැලුවාම ශ්‍රී ලංකාවේ අනෙක් චෛත්‍යවලට වඩා පේසා වල්ලු වල වෙනස්කමක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ චෛත්‍යමලුවට ගාලු නගරය, රෝමසර වෙල්ල තීරය වගේම සිතචේ දක්වා තිබෙන දර්ශනීය මුහුදු තීරය බලා ගන්න පුළුවන්. ජපාන් සාම චෛත්‍ය ළඟින් පහළට තියෙන පාරෙන් තමයි ජංගල් බීච් එකට යන්නේ. පහළට බහින්න තියෙන අඩිපාර නම් එච්චර සතුටුදායක මට්ටමක් ගන්න නිසා ටිකක් පරිස්සමෙන් යන එක තමයි හොඳ. මේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සංචාරක කාල සීමාව නොවුනත් අපි මෙතෙන්ට එද්දිත් සැලකිය යුතු විදේශීය සංචාරක පිරිසක් මේ ස්ථානයේ රැඳී සිටියා.
රෝමස්සලින් පස්සේ අපි ආපහු අපේ නවාතනත් පහු කරගෙන ආවේ කොග්ගල ගුවන් හමුදා කඳවුර ඉදිරියේ තියෙන ගුවන් යානය බල. රුපියල් 20ක ටිකට් එකක් අරගෙන මේ ගුවන් යානය ඇතුළට ගිහින් නියම කුටියේ වාඩි වෙලා ගුවන් නියමයකට විතරක් ගන්න පුළුවන් අත්දැකීමක් මෙතනින් ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට දකින්න පුළුවන් සුවිශේෂීම දර්ශනය තමයි වාණිජ මාර්ග පහක් බලා ගන්න පුළුවන් වීම. ඒ තමයි ගුවන් දාවන පතය, දුම්රිය මාර්ගය, වැව් මාර්ගය, ප්‍රධාන මාර්ගය හා මුහුදු මාර්ගය. ඊට අමතරව ජොගින් වේ එකකුත් මෙතනින් බලා ගන්න පුළුවන්. කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් පස්සේ අපි මේ යන්නේ හබරාදුව නගරයේ තියෙන කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්න. මෙතන විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගවල කැස්පෑවන් බලන්න වලට පුළුවන්. හැබැයි ඇතුළට යන්න නම් ටිකට් එකක් ගන්න ඕනේ. හවස වෙලාව ඉතුරුලා තිබුණ නිසා අපි දෙන්න කොග්ගල කලපුව වටේ බෝට්ටුවක රවුමක් යන්න තමයි ලෑස්ති. මේ ගමනේදී අපි කාගෙත් කුඩා කාලේ මතකයක් වුණ මඩල් දුව බලන්න පුළුවන්. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩල් දුව පොතේ තියෙනවා වගේම වර්තමානයේත් මඩල් දුව කියන්නේ කැලයෙන් වටවුණු කුඩා දූපතක්. මඩල් දුවෙන් පස්සේ අපි ගියේ තවත් දූපතක තියෙන පන්සලක් බලන්න. ටිකක් පැරණි පන්සලක්. ඒ වගේ මේ දූපතේ තියෙන්නේ පන්සල විතරමයි.
ඊළඟට අපි ගියේ කුරුඳු තලන පවුල් කීපයක් ජීවත් වෙන දූපතකට. මේ දූපතට යන්න පුළුවන් එකම මාර්ගය ඔරු හෝ බෝට්ටු විතරමයි. මේ දූපතේදී ඔයාලට කුරුඳු තලන්නේ කොහොමද කියලා බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. කොග්ගල කලපුවේ බෝට්ටු සවාරියෙන් පස්සේ අපේ දවස අපි අවසන් කළා. අවසන් දවසේ අපේ නවාතැනෙන් චෙක් අවුට් වෙන්න තිබෙන දවල් 12ට විතර. ඒ නිසා අපි දෙන්න උදේ වරුවම නැචරල් පූල් එකේ ගත කරන්න තීරණය කළා තිබ්බේ. කිසිම සංචාරකයෙක් නැති වෙරළ තීරයේ නිදහස් උදෑසනක් ගත කරලා තවත් සුන්දර ගමනක මතකයක් එක්ක අපේ ගමන අපි මේ විදිහට අවසන් කරා. මේ වගේ තවත් ට්‍රැවල් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය වලගෙන් ඉල්ලනවා.